අසරණ සත්තුන්ට ප්‍රතිකාර කරලා විතරක් නෙවෙයි සත්තුන්ගේ ආකෘති නිර්මාණයට මැරුණු සතුන්ගේ සම්පුරවා නැවතත් ඒ සතුන් ප්‍රතිනිර්මාණය කරන්න මේ තරුණයාට හැකියාව තියෙනවා. තවමත් බොහෝ දෙනෙක්ගේ අවධානය මොහු වෙත යොමු වෙන්නේ මේ කාරණය නිසා වුණාට 23 හැවිරිදි ලක්ෂාන්ට පසුගිය දවසක අත්විඳින්න ලැබුණේ කිසිවෙකුත් නොසිතූ කරදරයක්. ඔහු එක් පිඹුරෙකුට ප්‍රතිකාර කළා. ඒ කිසිදු ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. ඒත් ලක්ෂාන් නොසිතූ විදිහට ඔහු සමාජයට එක් කළේ වීඩියෝව නිසා නීතිමය කරදර ගොඩකට මුහුණ දෙන්න මේ තරුණයාට සිද්ධ වුණා. ඉතින් මේ උණුසුම යන්නත් කලින් ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පියෙකු වන චන්දිමාල් ජයසිංහ විසින් සංවිධානය කරපු අවුරුදු කුමරා හා කුමරිය තේරීමේ උත්සවයකදී පිඹුරෙකු කරේ දමාගෙන නර්තනය නියැලී අවුරුදු කුමරිය අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඩී.ඒ. ප්‍රේමරත්න මහත්මිය වනජීවී දෙපාර්තමේන්තුවට ඊයේ නියෝග කළා. වනජීවී දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව නෙත්මි හිරන්‍යා නැමැති සැකකාර තරුණිය අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මෙම වරෙන්තු නිකුත් කළා. වනජීවී දෙපාර්තමේන්තුවේ කොළඹ වනසත්ව අඩවි ආරක්ෂක නිලධාරීවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ ආරක්ෂිත සත්වයෙකු ලෙස නම් කර ඇති පිඹුරෙකු කරේ දමාගෙන හිංසා කරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් අදාළ තැනැත්තිය සැකකාරියක ලෙස නම් කළ බවය. සැකකාරියට වනජීවී කාර්යාලයට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසට නියෝග කොට ඇතත් සැකකාරිය එම ප්‍රකාශය ලබා දීම මගහරින බවද පැවසීය. වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මෙසේද පැවසූහ. කොළඹ කුරුඳුවත්ත රෝයල් මාස් එරීනා නැමැති පරිශ්‍රයේ සිදු කරන ලදයි කියන මෙම අවුරුදු උත්සවයේදී සැකකාරිය විසින් පිඹුරෙකු කරේ දමාගෙන නර්තනය නියැලී තිබෙනවා. වනජීවී වෘක්ෂලතා ආඥා පනත යටතේ මේ දඬුවම් ලැබිය යුතු වරදක් බැවින් අදාළ සැකකාරියට කාර්යාලයට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසට දන්වා ඇතත් මේ වනතෙක් ඊට ප්‍රතිචාර දක්වා නැහැ. එම නිසා සැකකාරිය අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වරෙන්තු නිකුත් කරන ලෙසත් අදාළ තරඟය සංවිධානය කළ රූපලාවන්‍ය ශිල්පියාගෙන්ද ප්‍රකාශයක් ලබා ගත යුතු බවත් වැඩිදුරටත් පැවසූ වනජීවී නිලධාරීන් ඊට අවසර ලබා දෙන ලෙසට ඉල්ලා සිටියේය. මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.